තමයි. ඉතින් කොහොමද ඔයාලට අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම පෙන්වන්න යන්නේ මගේ study table එක කොහොමද වෙනස් වුනේ කියලා. මේ දවස්වල මගේ campus එකේ මට teaching practice තියෙනවා. ඉතින් මට හිතුණා ඒකට කලින් මගේ table එක පොඩ්ඩක් වෙනස් කරගත්තොත් හොඳ වෙයි කියලා. මොකද මේක පොඩ්ඩක් අපිලි වලට තිබ්බොත් මට වැඩ ටිකත් එක්ක තව ටිකක් මම ස්ට්‍රෙස් වෙන්න පුළුවන් නිසා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මුලින්ම ස්ටඩි ටේබල් එක තිබුණේ. ඉතින් මේ දවස් ටිකෙන් පස්සේ මගේ රූම් එක මේකෝවර් එකක් තියෙන නිසා මම මේ වෙලාවේ ලොකුවට කාමරේ අස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකට ලොකු වියදමක් කරන්නත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද රූම් එක හදන ගමන් තියෙන්නේ. ඉතින් ටීචින් ප්‍රැක්ටිස් පටන් ගත්ත නිසා ඒ වැඩ නවත්තලා මම මේ ටික විතරක් හදාගන්නවා කියලා හිතාගත්තා. එතකොට ආයිත් කොහොමත් කාමරය හදන්න වෙන නිසා මම ඒකට ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මම ස්ටඩි ටේබල් එක අස් කරේ කියලා. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මුලින්ම කරේ තියෙන බඩ ටික ඔක්කොම අයින් කරලා එතන පිරිසිදු කරගත්ත එක. මොකද ටීචින් ප්‍රැක්ටිස් පටන් ගන්න කලින් ඉඳලම අපි ඉස්කෝලේ වලට ගියා ට්‍රේනින් වලට. එතකොට ඉතින් ඒ දවස්වල හදපු ටීචින් ඒ සනම්මනම් ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම ටික අයින් කරලා අලුතින් එන්නේ තියෙන ටිකට ඉඩ තියාගන්න ඕන නිසා මම මුලින්ම ඊට පස්සේ මම ඉවරයක ස්ටේප්ලර්ස් කතුරු අනම්මනම් ඒ තියෙන ඔක්කොම ටික අයින් කරලා එතන මේ දවස්වල මට ඕනි වෙන අයිටම්ස් ටික විතරක් ළඟින් තියාගන්න වෙනම් වාසනයකට ඒ ටික ඔක්කොම දාගත්තා. ඉතින් මම මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙන්නේ අඩුම වේදනකින් නිසා මම හැම වෙලාවෙම මගේ ළඟ තියෙන බඩු වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න තමයි try කරේ. මේ වාසනයට මම කතුරු ගම් එතකොට තව ස්ටේප්ලර්ස් සෙලෝ ටේප් ඒ වගේ මට ඕනිම වෙන දේවල් ටීචින් ඒඩ්ස් හදන්න එහෙම ඕනිම වෙන දේවල් ටික ඔක්කොම මේ වාසනයට දාලා ළඟින් තියාගත්තා. කොට මේ තියෙන ෆ්ලෑග්ස් ටික ඔක්කොම මම කලින් හදාගත්තේ ඔය ලෙසන් එකක් කරන්න. මේ දැන් ආයිත් මට ඔය දේවල් ඕනි වෙන්න පුළුවන් නිසා ඒවා විසි කරන්නේ නැහැ. මොකද ආයෙ මුලින්ම හදනට වඩා තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ මම මේ පෙන් හෝල්ඩර් එක විදිහට පාවිච්චි කරන මග් එක. මේක ලස්සන මග් එකක් මට යාළුවෝ ගිෆ්ට් කරපු එකක්. මම ඉස්කෝලේ යන කාලේ ග්‍රේඩ් 8 විතර ඉද්දි ඒ කියන්නේ 2013 විතර ඉතින් ඒ පරණ මග් එක යාළුවන්ව මතක් වෙන මම තාම තියාගෙන ඉන්නවා. ඉතින් ඕකේ තමයි මම කලින් ඉඳන්ම පෑන් එහෙම දාලා තිබුණේ. මේ දවස් ටිකටත් ඕකටම දාලා තියාගන්න මම හිතුවා. ඉතින් මගේ ඉයරින්ග්ස් එතකොට සාරි කටු ඒ වගේ දේවල් ඔක්කොම මම දාලා තියෙන්නේ මෙන්න මේ රැක් එකට. මොකද අපේ ගෙදර පොඩි දෙනෙක් ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ගෙන් බඩු පරිස්සම් කරගන්න එක ටිකක් ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් ඒගොල්ලන්ට ගන්න බැරි වෙන්න මම මේක තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒකත් පොඩ්ඩක් අස් කරලා ඒකේ දාලා තියනවා නම් කොණ්ඩ කටු ඒවා කියව මාරු වෙලා තියෙන තැන් තියෙනවනේ. ඒ ටිකත් ඉතින් ගියාරි එළිවෙන රයි එකකට හයිට කලින් පාවිච්චි කරපු ෆ්‍රිජ් එකේ ভেජිටබල්ස් දාන්න තිබුණ ට්‍රේ එක. ඉතින් මං කරේ මේක අරගෙන මේකට මගේ ලෙසන් ප්ලෑන් එතකොට A4 ඒ වගේ කලර් A4 වගේ බිමයි ඒ වගේ ඕනි වෙන දේවල් ටික මම ඒකට දාගත්තා. මොකද මම එක තැනක ඉඳගෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට මම කොහේ හරි පාඩම් කරන්න ඉඳගෙන මොකක් හරි දෙයකට නැගිට්ටොත් එහෙම ආය එතන ඇවිල්ලා වාඩි වෙන්න ගොඩාක් වෙලා ගන්නවා. ඒ නිසා මේ දවස් ටිකේ මට ඕනේ වුණා එක තැන ඉඳන් වැඩ කරන්න පුළුවන් වෙන්න මං කරේ තැන් තැන් වල බඩු හොයන්න යන්න නැති වෙන්න ඔක්කොම බඩු ටික ළඟින් තියාගත්තා. එතකොට මට එක දිගට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. මම දන්නවා ඒක මගේ වීක් පොයින්ට් එකක් කියලා. හැබැයි ඉතින් එහෙම වීක් පොයින්ට් එකක් තියෙනවා කියලා මම දැනගත්ත එකක් එක අතකට ප්ලස් පොයින්ට් එකක් විදිහට. ඊට පස්සේ මම කලින් තිබුණ ටේබල් ක්ලොත් එක පොඩ්ඩක් පිහලා ඒක උඩින්ම මගේ අලුත් ටේබල් ක්ලොත් එක දාගත්තා. මොකද මේ අලුත් තියෙන ටේබල් ක්ලොත් එක ලා පාටක් තියෙන. එතකොට මට හිතුණා මේක ඒක උඩින් දාලා තිබුණොත් ඒකේ කුණු එහෙම ගෑවෙන ප්‍රමාණය පොඩක් අඩු වෙයි කියලා. ඒ නිසා ඒක උඩින්ම මම දාගත්තා. මම මේ ටේබල් ක්ලොත් එක ගත්තේ කට් පීස් ෂොප් එකකින්. ඒගොල්ලන් බඩු දෙන්නේ කිරලානේ. එතකොට මට මේ ටේබල් ක්ලොත් එකට උනේ රුපියල් 300. ඉතින් ඔයත් බලාගෙන ඉන්නවා නම් ඔයාගේ ස්ටඩි ටේබල් එක ලෝ බජට් මේකෝවර් එකක් කරගන්න ඔයාලට පුළුවන් ඔය කට් පීස් ෂොප් වලට ගිහින් මේ වගේ ලස්සන ටේබල් ක්ලොත් හොයාගන්න. ඉතින් මේ වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ අපේ බඩු ටික ආපහු වස් කරගන්න.
ඉතින් මගේ ක්ලොක් එක එතකොට සෙලෝටේප් ඩිස්පෙන්සර් එක ඊට පස්සේ අර මම පොත් දාලා තිබුණ ට්‍රේ එක ඒ ටික ඔක්කොම අරගෙන මම මේ සූරියෙන් පිළිවෙලට තියාගත්තා. මම ඒවත් තියාගත්තේ මට ගන්න ලේසි වෙන විදියට ඇවිදින්න ඕනේ නැති විදියට තමයි මම මේ දැන් හැමදේම ග්ලාස් ස්ටිකර් ගන්නේ. ඊට පස්සේ මං කරේ මම මේ වෝල් එකේ ඉල්ලලා තියෙන ග්‍රිඩ් එකට ග්‍රේප් වයින් එකක් හදාගත්ත එක. ඒ වෝල් එකේ ඉල්ලලා තියෙන ග්‍රිඩ් එකත් මම තමයි හදාගත්තේ. මේක අර ගෙදර තිබුණ කම්බි දැලක් අරගෙන ඒකෙන් කපලා මට ඕනි සයිස් එකට මම ඒක හදාගත්තා. ඊට පස්සේ ඒකේ කළු පාටින් ලැකර් ගෑවා. ඊට පස්සේ තමයි ওই විදිහට ආවේ. ඒක මම හදලා දැන් ටිකක් කල් වෙනවා. ඊට පස්සේ ඒකට මම ග්‍රේප් වයින් එක දැම්මා. ඒකත් මම තමයි හදාගත්තේ. මම ඒක හදන විදිහත් ඔයාලට පෙන්නන්න. ඉතින් ඒක හදද්දිත් මම මුලින්ම Pinterest එකෙන් එහෙම බලලා ඒකේ තිබුණ shapes වලට කට් කරලා බැලුවා. ඊට පස්සේ ඒ වැඩේ ටිකක් වෙලා යනවා වගේ තේරුණ නිසා මම ඊට පස්සේ ආයෙ කරේ හරි ඩිසයින් එක ආවෙත් නැහැ ඒකේ. මම ඊට පස්සේ එක ග්‍රේප් කොලයක් කපලා ඒ විදිහට ඒක තියලා ඒකෙන් තව කොළ 10ක් 18ක් වගේ තමයි මට ඕනුනේ. ඒ ටික ඔක්කොම දාලා ඒක ගෝනි නූලක ගැට ගැව්වා. පේස්ට් කරා. ඊට පස්සේ තමයි මම මේ විදිහට පුයි ඩිටයින් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරේ ස්ටෑන්ඩ් එකෙන් උඩ තියෙන ටිකත් අස් කරගත්ත එක. ඒක උඩ තිබුණ බඩු ඔක්කොම ඉලින් වතනිය තියලා දෙන ගොඩක් බඩු මට හම්බුන ගිෆ්ට්ස්. එතකොට ඒ වගේ ඒවා තමයි මම හදපු ක්‍රාෆ්ට් ඒ වගේ ඒවා. ඉතින් ඔය ඔක්කොම තන පුරවන් ඉන්න එක පොඩ්ඩක් ස්ට්‍රෙස් වගේ හිතෙන නිසා ඒ ඔක්කොම අයින් කරලා අත්‍යවශ්‍යම ඕනි ටික විතරක් මම එතනින් තියාගන්න හිතුවා. ඊට පස්සේ මම මේ විදිහේ චූටි ප්ලාන්ට් එකක් හදාගත්තා. මේක අපේ ගෙදරම තිබුණ එකක්. මම ඒකින් පොඩි කෑල්ලක් අරගෙන රූම් එකේ තියාගන්න හැදුවේ. එතකොට ඔය පොට් එක මම ෂොප් එකකින් අරගෙන ඒක පේන්ට් කරගත්තේ මමමයි. බ්ලැක් ඇන්ඩ් වයිට් කලර්ස් යූස් කරලා. මේ තියෙන මගේ කලර් පෙන්සිල්ස් මේව ඔක්කොම මම උඩින් තියලා තියෙන්නේ. මොකද නැත්තම් මම නැති වෙලාවට පොඩි දෙන්න ඇවිල්ලා ඔක්කොම අදිනවා. ඒ නිසා ඒ ටික ඔක්කොම මම උඩින් තියාගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ මට කලින් බර්ත්ඩේ එකට හම්බුණු ෆොටෝ එකක්. ඉතින් ඒවත් ඔක්කොම අයින් කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඒවා තින් ලස්සන මතක ඒ කාලේ නම් තිබුණ දේවල්. එතකොට ඉතින් අයින් කරන්න හිතෙන්නේ නැහැ. තාම තියන් ඉන්නවා. ඊට පස්සේ මේ ස්ට්‍රින්ග් ආර්ට් එක මගේ පළවෙනි වීඩියෝ එකට මම හදපු ස්ට්‍රින්ග් ආර්ට් එක. ඉතින් ඒකත් ලස්සන මෙමරි එකක් නිසා මම ඒකත් තියාගන්නවා ළඟින්. එතකොට මේ තියෙන්නේ මට ටීචර්ස් ඩේ එකට කලින් හම්බුන ගිෆ්ට් එකක්. එතකොට මේ තියෙන්නේ චූටි ඩක් මට හම්බුනේ මගේ කලින් ඩිප්ලෝමා එකේ කොන්වොකේෂන් එකේදී මගේ යාළුවා දුන්න ගිෆ්ට් එකක්. ඊට පස්සේ මේක ටෙමු එකෙන් මම ඕඩර් කරපු අයිටම් එකක්. ඉතින් ඔයා මගේ ටෙමු වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන් ඔයත් ඒ අයිටම් එක දකින්න ඇති. ඊළඟට මං කරේ ඔය Pinterest එකේ තියෙන පොඩි කියුට් කාටුන් රූප වගේක් අරගෙන ඒ ටික පොඩක් මේ A4 sheets වල ඇඳලා ඒ ඔක්කොම ටික මං wall grid එකේ එල්ලුවා. ඒක අර කියුට් නිසා මට ආස හිතුණා ඒ ටික ඔක්කොම අඳින්න. කීපයක් ඇඳලා items 5ක් විතර මං ඇඳා. ඒ පහම ඇඳලා ඒකී චූටි motivation quotes පොඩ්ඩක් ලියලා ඒ ටික ඔක්කොම මං අරගෙන එල්ලුවා. ඔයාට මේ වගේ ඒවා අඳින්න අමාරුයි නම් ඔයාට පුළුවන් ඒවා Pinterest එකෙන් download කරලා print out අරගෙන උනත් එල්ලන්න. හැබැයි මං කියවනේ මේක low budget වැඩක් කියලා. ඒ නිසා ඉතින් මම මේ ටික අතින් ඇඳලා ඒ ටික එල්ලුවා. ඉතින් මේ තියෙන්නේ මගේ ඇඳගත්ත drawings ටික. හරි අපි දැන් මේ ටික ඔක්කොම එල්ලමු. මේ මම ගන්න clips මම ගත්තේ කලින් මගේ business එක පටන් ගත්ත කාලෙම page එකකින් මම order කරේ. ඒ කාලේ රුපියල් 200ත් ඔය දෝනේ ඔය ඔක්කොටම දැන් ඉතින් ඒකට ගන්න හම්බෙන්නේ නැති වෙයි. මම ඒ කාලේ ඒ දවස්වල ඒකෙන් තමයි ගත්තේ. ඔයාලටත් මේ clips ඕනේ නම් book shops වල stationery shops වල ඒ දේවල් තියෙනවා. ලොකු ගාණක් වෙන එකක් නැහැ. ඉතින් මම ඔයාලට මගේ teaching practice එකේදී මගේ දවස් ගෙවන විදිය කොහොමද කියලා අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන ඉන්න. ඒ වගේම teaching practice එකෙන් පස්සේ අපි බලමු මේ room එක කොහොමද වෙනස් වෙන්නේ කියලා සහ study space එකත් වෙනස් වෙනවා. ඒ විදියටත් මම ඉතින් මේ වීඩියෝස් ඔක්කොම බලන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මගේ වීඩියෝස් බලන්න පුළුවන්.
ඉතින් ඒ ටික ඉල්ලලා ඉවරුණාට පස්සේ දැන් ඔබේ වැඩේ ඉවරයි. මං කිව්වනේ මම මේ වැඩේ කරන්නේ සිම්පල් විදියට. ඒ වගේම ලෝ බජට් කියලා. මොකද මගේ රූම් එක මේකෝවර් එකක් යන නිසා මට කොහොමත් මේ ටික ඔක්කොම ආයෙ අයින් කරන්න වෙනවා. ටීචින් ප්‍රැක්ටිස් දවස් 30ට ගැලපෙන විදියට තමයි මම මේ ටික හදාගත්තේ. ඉතින් මට නම් මේ තියෙන විදිය සැටිස්ෆයි. ඉතින් ඔයාලට සමහර විට මේක සෙට් නැති වෙන්නත් පුළුවන්. හැබැයි සිම්පල් විදියට හදාගන්න ඉන්න කෙනෙකුට මේකත් උදව්වක් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් මං අනිවාර්යෙන් මගේ රූම් මේකෝවර් එකේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි.